වයි හැන්දෑව නිකයත් එක්ක දිල් නීතිය කාටත් එකයි. ඒක මේ මහ ඇමතිද ඇමති කෙනෙක්ද එහෙමත් නැත්තම් පොලිසිය ලොක්කෙද්ද ඒවා වැඩක් නෑ. ඕ ඒව තමයි කියන්නේ. පහුගිය දවසක එංගලන්තේ එඩිම්බරෝ කියන පලාතේ නෝපාකින් සෝන් එකක් ළඟම ඩෝනට් රෙස්ටොරන්ට් එකක් තිබිලා තියෙනවා. ඒක තානන්ද නෑ නෝපාකින් කියන්නේ මෙතන වාහන පාක් කරන්න බෑ කියන එකනේ. එතනම තමයි රෙස්ටොරන්ට් එක තිබිලා තියෙන්නේ. පහුගිය දවසක ඔය රෙස්ටොරන්ට් එකට පොලිස් රාලහාමිලා දෙන්නෙක් ඇවිල්ලා තියෙනවා. ඩෝනට් අත්අඩංගුවට ගන්න වෙන්නේ නැති. නෑ එහෙම එකකට නෙමේ අර නෝපාකින් සෝන් එකේ කාර් එක නවත්තලා තමයි මේ පොලිස් රාලහාමිලා දෙන්න රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් නිකයි පොලිසියනේ කමන්නේ. එංගලන්තේ වගේ රටවල් වල එහෙම බෑ. පොලිසියද මහ ඇමතිද ඇමතිද ඒවා වැඩක් නෑ. නීතිය කාටත් එකයි. මිනිස්සු මේ නෝපාකින් සෝන් එකේ පොලිස් කායක නවත්තලා තියෙනවා දැකලා ටක් ගාලා ඒගොල්ලන්ගේ කැමරා ෆෝන් අරගෙන මේ පොලිසියේ රාලහාමිලා දෙන්න කරපු වැරද්ද රෙකෝඩ් කරලා සෝෂල් නෙට්වර්ක් දාලා විනාශ කරලා ඔව් දැන් පොලිසියට වැරද්ද බාරගන්නම වෙනවා. දැන් ඇසින්දුටු සාක්ෂිත් තියෙනවානේ. ඊට පස්සේ එහෙ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉන්නේ. අයිත් ඉන්නවද මරුවරු? ඒගොල්ලෝ කියලා මේ රාලහාමිලා දෙන්නට බඩකින්නක්කා ඇවිල්ලා තියෙනවා. ඒකයි ඒගොල්ලෝ ඒ වෙලාවේ රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා තියෙන්නේ කියලා. තිලු කතා කියනවානේ. හරි විහිළු කතාවක් නෙමෙයි. ඒගොල්ලෝ ඇත්තට කියන්නේ. හැබැයි ඕක වෙන රටක වුණා නම් එකයි ඔයිට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. පොලිස් රාලහාමිලා දෙන්නට එරෙහිවනේ. නෑ ඩෝනට්ස් කඩේට එරෙහිව. මේක මේ හිතාමතාම පොලිසියත් ඩෝනට් එකත් අතර තියෙන සම්බන්ධතාවය ගැන දැඩි ඉරිසියාවෙන් කටයුතු කරපු අවස්ථාවක් විදිහට අපිට දකින්න පුළුවන්. මේ පිළිබඳව ත්‍රිපුද්ගල කමිටුවක් මම පත් කරනවා. ඒ වාර්තාව එනකන් දැනට පොලිස් නිලධාරීන් දෙන්නට විරුද්ධව කටයුතු කරන්න හැකියාවක් නැහැ. වාර්තාව ආවට පස්සේ බලමු කියලා. දැන් එතකොට මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කරොත් එහෙම ඒ වාර්තාව කවදද එන්නේ කියලා? එතකොටද? එතකොට මේ මාධ්‍යවේදියාට අපි ගමන් පහසුකම් සලසනවා. ඒ කිව්වේ සුදු ඈන් එකක් දෙන්න. නික්කයි ඔය බඩගිනි වෙලා ගිය රාලහාමිලා දෙන්න කවියක් කිව්වන්නේ ඊට පස්සේ. මොකද කවිය? බඩගිනි වෙලා අපි ගිය කල කඩේකට කැපුවා කහ ඉරි දෙකක් වාහනයකට ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට මැනලද පුතේ දඩ ගැහුවේ අපි නුඹට.